චාව් ඉටාලියන් විතම YouTube channel එකත් සමග ඔබ සිලිම දෙනා සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් ඔන්න අද දවසේදී මම පාඩමක් ගෙනල්ලා තියෙනවා ඔයගොල්ලන්ට. මේ පාඩමෙන් මොනවද මම කියලා දෙන්න යන්නේ. ඉතින් මම කියන පුද්ගලයාට අදාළව අපි වාක්‍ය සකසනකොට දැන් කියන්න පුළුවන් ඔක්කොම වාක්‍ය මම ගෙනල්ලා නැහැ. වාක්‍ය 20කට අධික ප්‍රමාණයක් මම ගෙනල්ලා තියෙනවා. පෞද්ගලික තොරතුරු අපි කියනකොට මොන විදිහටද ඒව නිවැරදිව වාක්‍ය හදාගන්නේ කියන එක කියලා දෙන්න තමයි අද වීඩියෝ එක මම ගෙනාවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අලුත් නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝස් බලන්න සහ වීඩියෝස් වලට like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් නොදන්න අයට මම මතක් කරනවා ඔයගොල්ලන්ට ඉතාලි භාෂාව නිවැරදිව ඉගෙන ගන්න. ඉතින් මගේ ව්‍යාකරණ පොත සහ අත්වැඩ පොත භාවිතා කරලා ඉතාලි භාෂාව නිවැරදිව කොහොමද වාක්‍යයක් හදාගන්නේ කියන එක ඕගොල්ලොටම ගෙදර ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. මොකද මම මේවා සිංහලෙන් පැහැදිලි කරලා තියෙන නිසා අභ්‍යාස පොතේ නම් අභ්‍යාස ප්‍රැක්ටිස් කරන්න පමණයි තියෙන්නේ. ඒතර ව්‍යාකරණ පොතෙන් තමයි ඔයගොල්ලන්ට ව්‍යාකරණ නීති රීති ඉගෙන ගන්න තියෙන්නේ. හරි ඉතින් මේ පණිවිඩෙත් එක්ක මම මතක් කරනවා ඉතින් ඔයගොල්ලෝගෙන් ඉල්ලා සිටින ඔයගොල්ලෝ ඉන්නවා නම් මේ රීදුරු බලපත්‍රය ලබා ගන්න ඉන්න අය මගේ ඉටලි පතෙන්තේ ඔන්ලයින් විතුමා කියන YouTube channel එකටත් ගිහිල්ලා ඒ channel එකේ තියෙන videos බලන්න. මොකද ගොඩ දෙනෙක් තාම මගේ ඒ channel එක දන්නේ නැහැ, හඳුනාන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට රීදුරු බලපත්‍රය ගන්නත් අවශ්‍ය නම් මගේ ඒ channel එකට subscribe කරලා තියාගන්න. සහ ඒ වගේම ඔයගොල්ලන්ට මතක් කරනවා ඔයගොල්ලන්ට රීදුරු බලපත්‍රය ලබා ගන්න ඔන්න මගෙන් කෝස් එකක් ලබා ගන්න පුළුවන්. සහ පොත් ඒ පිළිබඳව මම පොත් ලියලා තියෙනවා. ඉතින් ඉතාලි භාෂාව වගේම රීදුරු බලපත්‍රය සඳහාත් ලියලා තියෙන පොත් ලබාගෙන ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට මේ රීදුරු බලපත්‍රය ලබා ගන්න ඔන්න සහයෝගයක් ලබා ගන්න. ඉතින් හරි ඕකේ. ඉතින් එහෙනම් ඉතින් අපි පාඩමට යමු. සරල වාක්‍ය වලින් පටන් අරගෙන මම ඊට පස්සේ ටික ටික සමහර ඒවා දිගයි සමහර වාක්‍ය කොටයි ඒ වගේ බලන්න. ඉතින් ඕගොල්ලන්ට අනුව ඊට පස්සේ ඕගොල්ලන්ට මේ වාක්‍ය හදා ගන්න පුළුවන්. හරි ඉස්සෙල්ලාම ඉතින් අපි සරලවම මම කියන පුද්ගලයා ගැන කතා කරද්දී අපි මොකද්ද කියන්නේ? අපි නමනේ ඉස්සෙල්ලාම කියන්නේ නේද? එතකොට මම උමා කියලා දැන් මගේ නම උමා. ඉතින් ඒ නිසා මම උමා කියන එක කොහොමද ඕගොල්ලන්ට සරලවම කියන්න පුළුවන් ඉතාලි භාෂාවෙන් ඊයෝ සෝනෝ උමා. සරලයි. ඊයෝ සෝනෝ උමා. මම උමා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට තවත් කියන්න පුළුවන් මී කියාම උමා. හරි මී කියාම උමා. දැන් මෙතන ඔයාලගේ නම දාගන්න. දැන් මට අදාළ තොරතුරු දාලා තමයි ඉතින් පාඩම කරන්නේ. හරි. එතකොට තව ඔයගොල්ලන්ට කැමති නම් කියන්න පුළුවන් නම වාසගම වෙන් කරලා il mio nome è Uma. il mio nome è Uma. එතන මගේ නම උමා. වාසගම කියනවනම් il mio cognome è Fernando. හරි මගේ අන්තිමට Fernando තියෙන නිසා මම එහෙම කියන්න. Il mio cognome è Fernando. හරි ඊළඟට වයස io ho 32 anni. හරි io ho 32 anni. ତර වයසෙන් මේ වයස කියන තමයි අපි මේ විදිහට වාක්‍ය භාවිතා කරන්නේ. එතකොට මගේ වයස පමණයි io ho 32 යන දැන් 32 නෙමෙයි හැමතිස්සෙම 32 ඉලක්කම. ඒතර ඔයාගේ වයස එතනට ඔයා දාගන්න ඉලක්කම. හරි ගැලපෙන ඉලක්කම වයසට ගැලපෙන ඉලක්කම. හරි ඊයෝ 32 ආන්නි. ඊළඟට අපි උපන්දිනේ කියනවා නම් මෙන්න මෙහෙමයි කියන්නේ. ඊයෝ සෝනෝ නාතෝ පිරිමි කෙනෙක් නම් නාතා ගැහණු කෙනෙක් නම්. හරි ඊයෝ සෝනෝ නාතෝ නැත්නම් නාතා il ඊට පස්සේ අපි දවස දානවා. දැන් මම නිකන් මේ ඔහේ උපන්දිනයක් මෙතනට ගෙනල්ලා තියෙන්නේ. il 2 marzo මාසය. ඒතර මම මෙතන දැන් මේ මාර්තු මාසය කියලා il 2 marzo del 1998 1998 නිකන් ඔහේ මගේ හිතට අප එකක් ලිව්වේ. මගේ උපන්දිනේ නම් නෙමෙයි. එතකොට io sono nato නැත්නම් නාතා il 2 marzo del 1998. ඒතර මෙතනදී ඕගොල්ලන්ට අදාළ දවස මාසේ අවුරුද්ද ඕගොල්ලන්ට දාගන්න වෙනවා. හරි එතකොට ඉතාලි භාෂාවෙන් අපි උපන්දිනේ කියනකොට ඉස්සෙල්ලාම දවසින් තමයි පටන් ගන්න. හරි අවුරුද්දෙන් නෙමෙයි. ඊළඟට io sono sri lankese කියන මම ශ්‍රී ලාංකිකයි. හරි io sono sri lankese මම ශ්‍රී ලාංකිකයි. එහෙම නැත්නම් io vengo dallo Sri Lanka
ඊයෝ vengo dallo Sri Lanka කියන මම එන්නේ ලංකාවේ ඉඳන් කියන එක. ශ්‍රී ලාංකිකයෙක් කියන එකම තමයි එකෙන් අදහස් වෙන්නේ. ඊයෝ පාරලෝ චින්ගලේසේ මම කතා කරන්නේ සිංහල. හරි ඊයෝ පාරලෝ චින්ගලේසේ. සමහර අය සිංගලේසේ කියලාත් කියනවා. ගොඩක් වෙලාවට නම් චින්ගලේසේ තමයි ඇහෙන්නේ සිංගලේසේ ඇහෙන්නේ නැහැ. හරි? ඊයෝ සෝනෝ උනා දොන්නා මම කාන්තාවක්. ඒතර කාන්තාවකට කියන්න පුළුවන් ඊයෝ සෝනෝ උනා දොන්නා කියලා. පිරිමි කෙනෙක් නම් එයාට පුළුවන් ඊයෝ සෝනෝ උන්නුවෝමෝ කියලා කියන්න. හරි? ඊයෝ සෝනෝ උන්නුවෝමෝ. ඒතර මම පිරිමියෙක්. අපි ආගම ගැන කියමු. බෞද්ධ ආගමේ කෙනෙක්ට කියන්න පුළුවන්. ඒතර ඊයෝ සෝනෝ බුද්දිස්තා. හරි? ඒක ගැහණුවටත් පිරිමියටත් එකයි. ඊයෝ සෝනෝ බුද්දිස්තා. කතෝලික ආගමයට කියන්න පුළුවන් ඊයෝ සෝනෝ කතෝලිකෝ. පිරිමි කෙනෙක් නම් ගැහණු කෙනෙක් නම් ඊයෝ සෝනෝ කතෝලිකා. හරි? ඒතර මේ පාඩම මම මගේ ක්ලාස් එකේ ස්ටුඩන්ට්ස් ලට කරපු පාඩමක්. ඉතින් ඕගොල්ලොත් එකත් බෙදා ගන්න කියලා හිතුවේ ඉතින් මේ. හරි. ඊළඟට හිතන්න කෙනෙක් කියන මට පවුලක් තියෙනවා. හරිද? ඒක කොහොමද කියන්නේ? io ho una famiglia. හරි? io ho una famiglia. මට පවුලක් තියෙනවා නැත්නම් ඉන්නවා. ඒතර මගේ පවුලේ පුද්ගලයන් ප්‍රමාණය මට කියන්න ඕන නම් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. Nella mia famiglia, ඒතර මගේ පවුලේ nella mia famiglia ci sono අපි ගමු පුද්ගලයන් 3 දෙනෙක් කියලා 3 persone. හරි nella mia famiglia ci sono 3 persone. ඒතකොට ඔයාලගේ පවුලේ ඉන්න පුද්ගලයන් ප්‍රමාණයේ ඉලක්කම දාගන්න එන්නේ තන්ට. හරි. ඊළඟට කෙනෙක්ට කියන්න ඕන නම් එයා විවාහකද අවිවාහකද කියලා. විවාහක නම් io sono sposato. පිරිමි කෙනෙක්. io sono sposato. ගැහැණු කෙනෙක් නම් io sono sposata. හරි. posato posata නේ io sono posata නෙමෙයි ඒක වෙනම දෙයක්. ඔයා io sono posato කිව්වොත් එහෙම ඒකෙන් අදහස් වෙන්නේ වෙන දෙයක්. හරි. io sono sposato මේ එකටම තියෙන s අකුර හොඳින් ශබ්ද කරන්න. හරි. sposato පිරිමි කෙනෙක් නම් විවාහකයි කියන්න io sono sposata ගැහැණු කෙනෙක්. විවාහක නැත්නම් io non sono sposata. හරි non කියන වචනය විතරයි එතන ඇඩ් කරගන්න තියෙන්නේ. කෙනෙක්ට හිතන්න ඉන්නවා නම් සහෝදර සහෝදරියෝ එයාට කියන්න පුළුවන් මට සහෝදරයෙක් ඉන්නවා io ho un fratello. එක සහෝදරයෙක් නම් io ho un fratello. එක සහෝදරියක් නම් io ho una sorella. හරි io ho una sorella. සහෝදරයෝන් දෙදෙනෙකුට වඩා වැඩි ප්‍රමාණයක් නම් මම මෙතන දෙන්නෙක් කියලා කියන්නම් io ho due fratelli. හරි io ho due fratelli. සහෝදරියෝ දෙන්නෙකුට වඩා වැඩි ප්‍රමාණයක් නම් io ho due sorelle. due හරි ඊළඟට තියෙන ඕන ඉලක්කමක්. io ho due sorelle. හරි මට සහෝදරයන් දෙදෙනෙක් ඉන්නවා නැත්නම් ඊට වැඩි ප්‍රමාණයක් කියන්නත් පුළුවන්. හරි ඔයා තනි දරුවා නම් පවුලේ io sono unico figlio නැත්නම් unica figlia. හරි මේක අනිත් පැත්තට කියන්නත් පුළුවන් sono figlio unico sono figlia unica. අන්නේ විදිහට තනි දරුවා පවුලේ. ඊළඟට අපි කිව්වා දැන් විවාහක අවිවාහක බව කිව්වා. එතකොට ඔයාට කැමති නම් කියන්න පුළුවන් ඔයාගේ බිරිඳගේ ස්වාමි පුරුෂයාගේ නම. mio marito si chiama. ඒතර ස්වාමි පුරුෂයාගේ නම මගේ ස්වාමි පුරුෂයාගේ නම mio marito si chiama Luca. නිකන් මොකද mio marito si chiama Luca. ඒතර ඔයාගේ maritoගේ නම එතනින් දාගන්න පුළුවන්. නැත්නම් mia moglie මගේ බිරිඳ mia moglie si chiama Sara. හරි mia moglie si chiama Sara. ඊළඟට ඔයාට දරුවෝ ඉන්නවා නම් io ho un figlio. මට පුතෙක් ඉන්නවා io ho un figlio. මට දුවෙක් ඉන්නවා නම් io ho una figlia. හරි io ho una figlia. පුතුරු දෙන්නෙක් හොයිට වැඩි ප්‍රමාණයක් නම් io ho due නැත්තම් ඉලක්කමක් බහු ඉලක්කමක් figli. හරි io ho due figli. ඒකට ඒ වගේම දියණියනුත් වැඩි ප්‍රමාණයක් කියනවා නම් io ho due figlie. හරි io ho due figlie. due හෝ වැඩි ප්‍රමාණයක්. එහෙම නැත්නම් දරුවෝ නැත්නම් io non ho figli. හරි io non ho figli. ඊළඟට
අපිට කියන්න පුළුවන් මම ජීවත් වෙන්නේ ඉතාලියේ නේද? io vivo in Italia. io vivo in Italia. මම ඊතාලියේ ජීවත් වෙන්නේ අවුරුදු මෙච්චර ගාණක් ඉඳන් මාස මෙච්චර ගාණක් තිස්සේ ඉඳන් නේද? io sono in Italia da io sono in Italia da කියන්නේ මම ඉතාලියේ ඉන්නේ. අපි ගමු අවුරුදු 3ක්. io sono in Italia da 3 anni. හරි io sono in Italia da 3 anni. ඕක ඉතින් ඕගොල්ලන්ට හිතන්න මාස 5ක් නම් 5 mesi. ඔය වගේ කැමති විදිහට අවුරුද්දයි මාස 2යි අවුරුදු 3යි මාස මෙතර ඕගොල්ලන්ට කැමති විදිහට ඒක වෙනස් කරගන්න පුළුවන් ඕගොල්ලොන්ගේ කාලය අනුව. ඊළඟට මම ජීවත් වෙන්නේ රෝමේ කියලා කෙනෙක්ට කියන්නේ රෝමයේ නෙමෙයි මම උදාහරණයක් විතරයි රෝමේ ගන්න. ඕගොල්ලොන්ගේ නගරේ ඕගොල්ලන්ට දාගන්න පුළුවන්. එතකොට io abito a Roma. io abito a Roma. මම පදිංචි වෙලා ඉන්නේ රෝමයේ. ඒතර රෝමයට ඔයාලගේ නගරේ දාගන්න. ඊළඟට කෙනෙක්ට කියන්න ඕන නම් රැකියාව පිළිබඳව හිතන්න උදාහරණයක් හැටියට කෙනෙක් කරන්නේ වේටර් ජොබ් එකක්. io faccio il cameriere. io faccio il cameriere. මම වේටර් ජොබ් එකක් කරන්නේ. ඊළඟට වේටර් කෙනෙක් සමහර රෙස්ටුරන්ට් එකක වෙන්න තිය වැඩ කරන්නේ. එහෙනම් io lavoro in un ristorante. මම වැඩ කරන්නේ රෙස්ටුරන්ට් එකක. io lavoro in un ristorante. එතකොට ස්ථානයේ වැඩ කරන ස්ථානයයි එතනදි කිව්වේ. හරි කලින් කිව්වේ රැකියාව මොකද්ද? දැන් කියන්නේ වැඩ කරන ස්ථානය. මම ඕගොල්ලෝ මතක් කරනවා මගේ YouTube channel එකේ තියෙනවා රැකියාව ගැන කොහොමද කතා කරන්නේ, රැකියාවන් වල නම් මොනවද? දැන් මෙතන ඔක්කොම කියන්න බෑ. ඉතින් ඒක නිසා ගොඩාක් වචන ලිස්ට් එකක් ගැහණු අය කියන කොහොමද පිරිමැයි කියන කොහොමද කියලා මම වීඩියෝ එකක් කරලා තියෙනවා මගේ YouTube එකේ. ඉතින් ඒ වීඩියෝ එක ගිහලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට ගොඩාක් රැකියාවන් වල නම් ඉගෙන ගන්න පුළුවන්. සාර තමගේ රැකියාව පිළිබඳව මම කරන රැකියාව මොකද්ද කියන එක කියන විවිධාකාර විදි ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. හරි. කෙනෙක්ට කියන්න ඕන නම් මම වැඩ කරනවා මෙච්චර දවස් ප්‍රමාණයක්. සතියේ මෙච්චර දවස් ප්‍රමාණයක් මම වැඩ කරනවා. io lavoro හිතන දවස් 6ක් කියලා. io lavoro 6 giorni a settimana. හරි io lavoro 6 giorni a settimana. මම සතියට දවස් 6ක් වැඩ කරනවා. හරි එතකොට 6 ඉලක්කමට ඔයාලගේ දවස් ප්‍රමාණය ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. ඊළඟට කෙනෙක් කියනවා මගේ නිවාඩු දවස. හරි අපි හිතමු දැන් මම මේ කියාගෙන යන්නේ හිතන්න සමුදේ දන් සෙනසුරාදා වෙනකම් වැඩ කරනවා ඉරිදා නිවාඩු කියලා. හරි එතකොට ඒ විදිහට il mio giorno libero e la domenica. il mio giorno libero e la domenica. එතකොට මගේ නිවාඩු දවස ඉරිදා කියලා තමයි එතනදී කියන්නේ. ඊළඟට මම කොහොමද වැඩට යන්නේ? io vado al lavoro con l'autobus. තනම වැඩට යන බස් එකේ කියලා. io vado al lavoro con l'autobus. කෙනෙක් පයින් යනවා වෙන්න පුළුවන්. එතකොට පයින් යනවා නම් a piedi. හරි a piedi. එතකොට මෙතනදී තියෙන හැම ට්‍රාන්ස්පෝර්ට් එකකම නම කියන්න බෑ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ වැඩට යන විදිහ මොන ආකාරයේද කියලා මෙතනට අවුටෝබුස් එක ළඟට ඇඩ් කරගන්න. ඊළඟට මගේ විවේක කාලයේදී මම මොනවද කරන්න කැමති? හරි nel tempo libero විවේක කාලයේදී mi piace guardare i film. තන උදාහරණයක් හැටියට කෙනෙක් කැමති කියලා ෆිල්ම්ස් බලන්න යාගේ විවේක කාලයේදී. එතකොට nel tempo libero mi piace කියන්නේ මම කැමති guardare films බලන්න. හරි එතකොට ඔයාලා කරන්න කැමති දේ ඔයාලට එතනින් ඇඩ් කරගන්න පුළුවන්. මම හැමදාම කන්නේ බත්. io mangio il riso tutti i giorni. io mangio il riso tutti i giorni. මම හැමදාම කන්නේ බත්. තව කෙනෙක්ට කියන්න ඕන නම් මම හැමදාම කන්නේ බත්. හැබැයි මම පාස්තා වලටත් කැමතියි. mi piace anche la pasta. හරි mi piace anche la pasta. අන්තිම වාක්‍ය හැටියට මම ඉතාලි භාෂාව ඉගෙන ගන්නවා. io studio l'italiano. හරි io studio l'italiano. එහෙම නැත්නම් io studio la lingua italiana. හරි io studio la lingua italiana. ඔය වාක්‍ය දෙකෙන් එක විදිහකට ඔයගොල්ලෝ ඉතාලි භාෂාව ඉගෙන ගන්නවා කියලා කියන්න පුළුවන්. හරි
හරි ඉතාලි භාෂාව ඉගෙන ගන්න ඒ වගේම ඔයගොල්ලන්ට බැරිලාගත් කියන්න ඕන නම් මම ඉතාලි භාෂාව කතා කරනවා කියලා io parlo italiano හරි io parlo italiano එහෙම නැත්නම් io non parlo italiano මම ඉතාලි භාෂාව කතා කරන්නේ නැහැ හරි ඔන්න ඒකත් කියලා දුන්නා මම හිතන ගොඩ දෙනෙක් දන්නවා අනිත් එක තමයි මගේ පොතේ නමත් io parlo italiano මම ඉතාලි භාෂාව කතා කරනවා ඉතින් හරි ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මේ වාක්‍ය ටික ඉතින් ක්ලාස් එකේ නම් ස්ටුඩන්ට්ස්ලා මම දැක ගොඩක් අගය කරා මේ වාක්‍ය ටික කියලා දුන්න එක ඉතින් නිවැරදිව කොහොමද ඔයගොල්ලෝ තමා ගැන කතා කරන්නේ කියන එක තමයි මේ කියලා දුන්නේ ඉතින් ඊට වඩා තව ගොඩාක් දේවල් තියෙන අපිට කියන්න පුළුවන් ඒතර ඒ දේවල් ඉතින් ගොඩක් වෙලාවට පෞද්ගලික දේවල් එක කෙනාව අරගෙන තමයි එක කෙනාගේ සිටුේෂන් එක අනුව කොහොමද තමාගේ දේ කියන්නේ තව දේවල් ඇඩ් කරනවා නම් මොනවද ඇඩ් කරන්න කියන එක ගොඩක් වෙලාවට තීරණය වෙන්නේ. ඒතකොට ගොඩක් වෙලාවට තනියම පුද්ගලයෙක් කතාවට ගත්තාම ස්ටුඩන්ට් කෙනෙක් එහෙම කතාවට ගත්තාම ඔන්න එයාගේ පෞද්ගලික දේවල් එළියට එනකොට එයාගේ තව දේවල් එයා කියනකොට සමහරවිට ප්‍රශ්න ඇහිලා තව දේවල් එනවා. තව ඒ වගේ දේවල් ඉතින් මම ක්ලාස් එකේදී කරනවා. ඉතින් නමුත් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට මට ලිස්ට් එකක් හදලා ගෙනත් දෙන්නයි. ඉතින් ඔන්න මම ඒ දේ කරා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ අගය කරයි කියලා. මේ පාඩම ඉතින් ඒක මට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නන්න කියලාත් ඔයගොල්ලෝගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් හරි එහෙනම් ඉතින් තවත් මේ වගේ පාඩමකින් අපි ආයෙත් හම්බ වෙමු. එතකන් ඔයගොල්ලෝ හැමෝටම චාෝ